මම මීගමු සංචාරක සංගමේ සංවිධායක. සීමාව කියන්නේ බීච් එකයි ඉන්නේ ගැස්ලා ඉඳ ගන්න කැමති. රැල්ල පාගල ඉඳ ගන්න කැමති. ඉතින් ඒ සීමාවෙන් අපිට වෙළඳම් කරන්න වෙන්නේ. වෙනත් සීමාවක් නැහැනේ. ඉතින් මේක දීවරයන්ටත් කිසිම කෙනෙකුට කරදරයක් නැති විදිහට තමයි මේ සංචාර ව්‍යාපාරේ එදා ඉනම් මීගමුවේ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අද වෙනකොටයි මෙහෙම දේවල් කරන්නේ. පාරේ කරද්දී අපි ගහලා තියෙන්නේ ලෑලි වලින්, ලී වලින්, උණ බම්බ වලින්, පොල්ලත් වලින්. මේ වලට කිසිම අවස්ථාවක සිමෙන්ති පාවිච්චි කරලා නැහැ. නිගම්බ ඒරියා එකේ එතකොට අපි මේකේ ටුරිසම් ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම කරන්නේ ටුරිස්ට්ලව සතුටු කරවලා ලංකාවට ඩොලර් සපයලා දෙන එක තමයි අපි කරන්නේ. එහිම තියෙන අවස්ථාවකදී වෙළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සීමාවක් තියෙනවා. නමුත් ඒ සීමාව තුල ඇතුළත කිසිම ටුරිස්ට් කෙනෙක් ඉන්න කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනි මුහුද ළඟම. ඉතින් අපි ඉන්න තැන මුහුද ළඟයි. එතකොට ඒකේ මිනිසුන්ට කරදරයකුත් නැහැ. වෙළ සංරක්ෂණයට කරදරයකුත් නැහැ. අනිත් එක හැම වෙලෙම වෙරළ සම්පූර්ණ පිරිසිදුව තියෙනවා. මොකද මේක වෙළ සංරක්ෂණය බාරව තිබ්බට මෙතන කවුරුත් ක්ලීන් කරන්න එන්නේ නැහනේ. තනිකර කුණු තියෙන්නේ. මේ හරිය තියෙන රෙස්ටුරන්ට් ටිකෙන් තමයි මේ හැමදේම ක්ලීන් කරගෙන හැමදේම පරිස්සම් කරගෙන ඉන්නේ. එහෙම තියෙනකොට වෙළ සංරක්ෂණයට අපිට අවස්ථාවක් දෙන්න තිබ්බා. තව පොඩි සීමාවක් දීලා මෙන්න මේ හරිය ඕගොල්ලෝ බිස්නස් එක කරගෙන යන්න. මොකද ඒගොල්ලන්ට පාඩුවකුත් නැහැ, අපිට පාඩුවකුත් නැහැ. අනිත් එක මෙහි එන ටූරිස්ට්ලටත් ඒගොල්ලෝ පට්ට හැපි. අනිත් එක ඩොලර්ස් ලංකාවට ගේන එකෙන් අපි විතරක් එක එන්ජොයි කරන්නේ නැහැ නේ. ඒක සම්පූර්ණ ලංකාවටමනේ. එතකොට ඒගොල්ලෝ මේ මම නම් හිතන්නේ ජනාධිපතිතුමා මීට වඩා අවධානය යොමු කරා නම් සම්පූර්ණයෙන්ම ලංකාව වටේ තියෙන බීචස් ඒරියාස්. එතකොට එයාට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා. එතන මේක දැන් කඩලා ඉවත් කරා කියලා වෙළ සංරක්ෂණයට ලැබෙන දෙයක්වත් නැහැ. තනිකර එතකොට බීච් එකේ තනිකර කුණු තමයි තියෙන්නේ. අනිත් එක මේ හරිය අපි ඉස්සරහට සන්බෙඩ්ඩයක් හරි දාලා දෙන්නේ මේ ටූරිස්ට්ලා කැමති නිසා මිසක් අපි බලහත්කාරයෙන් දහලා බලහත්කාරයෙන් මේක අපි අයිති කරගන්න නෙමෙයි. මෙතන අපි විතරක් නෙමෙයි, මෙතන තව පවුල් 150ක් විතර ඇවිල්ලා රෙදි කෑල්ලක් විකුණලා, මාල කෑල්ලක් විකුණලා. එතකොට හැම ආයතනයකම වගේ සේවකයෝ 10කට වඩා වැඩ කරනවා. එතකොට එක ආයතනකින් පවුල් 10ක් කැපෙනවා නම් මෙතන ආයතන කීයක් තියෙනවද? ඒ වලින් කී දෙනෙක් හොයාගෙන කනවද? මෙතන හැමෝම කරන්නේ පොඩි බිස්නස් එකක්, කියන්නේ ලොකු බිස්නස් නෙමෙයි. මම නම් හිතන්නේ මේක ජනාධිපතිතුමා තව අවධානය යොමු කරලා වෙළ සංරක්ෂණත් එක්ක කතා කරලා අපිට සහනයක් ලබා දෙන්න කියලා තමයි මම ඉල්ලා සිටින්නේ.